ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? මේ 2025 වෙනිදා මායි බබයි එකතු වෙලා මේ ධර්ම කියන පුංචි පිළිමේ හැතියන තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේක අපේ මේ 2025 අවුරුද්දේ බලාපොරොත්තු මොන හරි අපි හිතන පතන දේවල් හිතලා එක ඇහැක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ හැටි යන්නේ දෙසැම්බර් 31 වෙනිදා. ඊට පස්සේ මේක අපේ පන්සලේ තියෙනවා ගිනි ගොඩවල් ගහලා. පන්සලේ තියෙන ප්‍රධානම ගිනි ගොඩට මේක කඩදාහි බෑග් එකක දාලා පිච්චෙන්න දාන්න ඕනේ. ඒක තමයි චාරිත්‍රය. අපි දැන් මේ රෑ 12 වෙනකොට පන්සලට ගිහිල්ලා මුලින්ම කරන්නේ මම මේ ගිය අවුරුද්දේ පාවිච්චි කරපු දේවල් ටික මේ විදිහට ගිනි මැලේට දැම්මා. ඊට පස්සේ අපිට ආයෙත් මේ අවුරුද්දේ ආයෙත් මේ ධර්ම කියන පිළිමේ හම්බෙනවා. ඕගොල්ලෝ බලන්නකෝ වීඩියෝ එකේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙලා ඒ දේවල් හදිසියවත් ඉෂ්ට සිද්ධ වෙලා නැති බලාපොරොත්තුවේ හැම දෙයක්ම යටපත් කරලා ගින්නෙන් පිච්චිලා ඒ කළු වෙලාම ගිහිල්ලා නැවුම් බලාපොරොත්තුත් එක්ක තමයි අපි ඊළඟ අවුරුද්දට යනවා කියන අදහසින් තමයි මේක පිච්චෙන්න දාන්නේ. ඒ වගේ ඒකින්ද තමයි අර පිච්චෙන්න පුළුවන් කඩදාහි බෑග් එකක දාලා මේව වීසි කරන්නේ. මේ විදිහට තමයි ඒ රූපේ බැහැර කරන්නේ. මෙන්න මේ විදිහට සුවඳ දුම් චුට්ටක් මුලින්ම ඉහළ තමයි අපි පන්සලට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ පඳුරු දාලා වඳින්න ඕන ඉක්මනට මේ දේවල් වෙනවා. මොකද තව පිටිපස්සේ ලොකු පොලිමක් තියෙන හින්දා. පේලියට මේ ධර්ම කියන පිළිම තියලා තියෙනවා. වෙනදට නම් පාටින් තියෙනවා. අද නම් තිබෙන රතු පාට විතරයි. ඒකෙන් එකක් ගන්න පුළුවන්. එක පවුලකට එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි එදා රෑ පන්සල තිබුණේ. දැන් එළියේ සීතල සෙල්සියස් අංශක ඍණ 2 විතර ඇති. ඒ හින්දා අපිට උණුවෙම පන්සලෙන් කැඳ සූදානම් කරලා තිබ්බා. දැන් මේ එකක් බීලා 12 වෙනකන් තමයි අපි මේ බලාගෙන ඉන්නේ. දැන් කවුන්ට්ඩවුන් එක තියන්න තමයි මේ හදන්නේ. 30分前になりましたら随時お知らせをいたしますので10秒前から皆様一緒に大きな声でご唱和ください。なお新年の5、4、3、2、1じゃあ明けましておめでとうございます。これ見て皆様にとって素晴らしい年になります。ඊට පස්සේ අපි ජිංජා පන්සලට ආවා. ඒකෙනම් අර පන්සලට වඩා ගොඩාක් පොලිමේ ඉන්නුණා. පැය භාගයකටත් වඩා අපි පොලිමේ හිටියා. මේ ඉන්නේ එකින්න පූජකතුමා. එයා හැමෝටම සුබ පතලා අලුත් අවුරුද්දට කතා කරලා හැම ගියා. ඊට පස්සේ මේ විදිහට මුලින්ම පඳුරක් දාලා මේකේ තියෙන පොඩි කලයක් වගේ එකක් එක හොල්ලන්න තියෙන්නේ. ප්‍රාර්ථනා කරලා ඒ විදිහට එතනිනුත් ආශිර්වාද අරගෙන එතනිනුත් පන්සලේ වගේම අපිට කැඳ එකකුයි දොඩම් ගෙඩියකුයි මේ අවුරුද්දේ සත්වයා විදියට සලකන්නේ අශ්වයා ඒ රූපෙකුයි අපිට ලැබුණා. ඒකත් අරගෙන අපි ගෙදර ආවා. මේ තියෙන ඔසේජි මේක නම් යෙන් 10750ක් වුණා. ජනවාරි 1 වෙනිදාට මෙහි විදිහට මුලින්ම කන කෑම එක තමයි ඔසේජි.
අපේ චූටි පැටියා මේ පළවෙනි පාරට තමයි ඔසේචි කන්නේ. හැබැයි ගොඩාක් කෑවේ නෑ. චුට්ටයි යා කෑවේ. ඔයිෂි. කන්න කලින් ඔයිෂිද පුතේ? අන්න.食べてみて。わー。లేకపోతే గ్రేప్స్ නෙමෙයි. అమ్మాయి. これ何か食べてみて。これお菓子だよ。食べてみて。食べて。ロリポップね。食べて。これ食べてみて。美味しいよ。それ魚から。そう美味しいよ。何が食べたいなあきちゃん。ベビ食べて。パパにあげる。නෙල්ලෙක් ඉන්නවා. කකුලුවෙක් ඉන්නවා. ඉස්සෙක් ඉන්නවා. මොන හරි කන්න පුතේ චුට්ටක් කන්න. ඔයිෂි? ඔයිෂි නේ. මොන හරි කන්න අයියෝලු.これお菓子だよ。食べてみて。ඔසේජි මෙච්චර මිල අධික වෙන්න හේතුව තමයි වගියු කියන ලෝකේ තියෙන හොඳම හරක් මස් වර්ගයේ තියෙන මෙහි. ඒ හරක් මස් වර්ගයෙන්දී චූටි කෑල්ලක් තිබ්බත් ඒක ලොකු කොස්ට් එකක් යනවලු මේව හදන්න. ඒ වගේම මේ භාවිතා කරලා තියෙන හැම මුහුදු ආහාරයක්ම උසස්ම තත්ත්වයේ වලු. ඒ හින්දා තමයි මෙච්චර මිල අධික වෙලා තියෙන්නේ. ඔමේදෙතෝ ගොසයිමස්.食べて。こっち置いて。パパ食べる。パパ食べるね。食べる。パパ食べる。食べる。パパ食べる。美味しい。パパ食べる。そうベビーも食べて。මේ තියෙන්නේ ජනවාරි 1 වෙනිදාට සුබ පතලා චූටි පැටියගේ ඩේ කෙයාර් එකේ ටීචර්ස්ලාගෙන් එයාගේ නමටම ආපු පෝස්ට් කාඩ් එක. බලන්න පිටින් පොඩි දේවල් වලින් තමයි චූටි බබාලා සතුට වෙන්නේ. හරිම සතුටින් ටීචර්ට ස්තුති කරනවා ඒක ලැබුණට. ඔන්න ඔහොම තමයි අපේ ජනවාරි 1 වෙනිදා දවස ගෙවුනේ. එහෙනම් ආයි ප්‍රස්තර වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ආදරේ.